ඔයාලට හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මම අද උදේ පාන්දරම හිමිදිරි වැස්සේ යන්න ලෑස්ති වෙන්නේ අපේ අද යූත් එකේ කැම්ප් එකක් තියෙනවා නායකත්ව පුර වැඩසටහන. ඉතින් මම දැන් ඒකට යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මාර වැස්ස උදේ පාන්දර පාර තමයි නැගිට්ටේ. ඉතින් මේ දැන් ඉන්න බස් ෂෝට් එකට වෙලා බස් එකේ අනිත් අය නැගලා යාලා තැන් වලින් නගින්න ඉතින් සෙට් එක නගිනකම් හරි. ඉතින් ඔන්න යාළුවනේ අපි බස් එකෙන් වෙලා බැහැලා ත්‍රිවිල් එකක් දාගත්තා අපිට අවශ්‍ය තැනට යන්න. ඉතින් අපේ සෙට් එකම මේ ත්‍රිවිල් එකට නැගලා අපි දැන් මේ යන ගමන් ඉන්නේ අපේ අද දෛනික කැම්ප් එක තියෙන තැනට. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා අපේ කැම්ප් එක තියෙන තැනට. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ කැම්ප් එක මුලින්ම පටන් ගත්තේ. පොඩනටම තියලා පොතෙල් පහන් පත්තු කරලා බොතුල් නැදලා එහෙම කළා තමයි ඔන්න උදේ පාන්දරම 8:00 වගේ වෙදී අපේ කැම්ප් එක සාම්ප්‍රදායිකවලව එසේ ආරම්භ වූ වගයි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට පටන් අරගෙන ඊළඟට අපිව ටීම් වලට බෙදුවා. ඉතින් අපේ ටීම් එකේ 5 දෙනා කණ්ඩායම් 5ක. ඉතින් හැම දිස්ත්‍රික්කයකම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගාල්ල දිස්ත්‍රික්කේ නිලධාරී 5 වෙලා හිටියා. ඉතින් මේ 5 ටීම් 5ට බෙදුවා. ඒක අපට හම්බෙන්නේ අපි ජීවිතේට දැකලා නැතිම සෙට් එකක්. ඉතින් ගියපු දවස් ඉඳලා ඔක්කොම යාළුවෝ කතා කරා හරිම හොඳයි. ඉතින් හැමෝම සහෝදරයෝ වගේ එකට එකතු වෙලා තමන්ගේ ටීම් එක දිනවන්න තමයි මේ ආපු වෙලා ඉඳලා ප්ලෑන් ගහන්නේ. ඉතින් සෙට් එකම එකට එකතු වුණා. ඉතින් ගොඩක් අය ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිගම, නෙළුවේ, එතකොට උනන්මිටියේ, නාගොඩ නොයෙකුත් දිස්ත්‍රික්කවලින් නගර මේ ගම් වලින් සෙට් එකක්ම ඇවිල්ලා හිටියා. ඉතින් මාරයි. ඉතින් අර ජීවිතේ දැකලා නැතුවත් සහෝදරයෝ වගේ හැමෝම එකතු වෙලා මාර බැඳීමක් අදටත් දැනටත් හැමෝම සහෝදර වගේ ඉන්නවා. ඉතින් මම ගොඩක් මාස මේ කැම්පින් ජීවිතේට යූත් කැම්පින් ජීවිතේට අලුත් තරුණ තරුණියන් හඳුනා ගැනීම සහ අලුත් යාළුවෝ ගොඩක් හම් වෙනවා. ඒ වගේම යාළුවත් එක්ක එකතු වෙලා අර ඇඩ්වෙන්චර්ස් කරද්දී ඇක්ටිවිටීස් කරද්දී මාරම හැපි. මාරම ආතලයි ජීවිතේ. ඒ කියන්නේ මන්න අර ආස කොහොමද විනෝදෙක ඉන්නනේ. ඉතින් මාරම මාරයි. කියලා වැඩක් නැහැ. ඉතින් හැමෝමත් එක්ක සතුටින් hina වෙවි මාරම ආතල් එකේ ඒ දවස් දෙක ලස්සනට අපි ගත කරා. ඉතින් යාළුවනේ අපි ළඟට ලෑස්ති වෙන්නේ අපේ පළවෙනි ඇක්ටිවිටි එකට. ඉතින් අපේ ටීම් එකේ හැමෝම එකතු වෙලා පොඩි ඉවෙන්ට් එකක් දුන්නා. පොඩි ඇක්ටිවිටිස් එකක්. ඉතින් මේ ඇක්ටිවිටි එක ෆිල් කරන ගමන් තමයි අපි දැන් මේ ටීම් එකේ හැමෝම එකතු වෙලා කරන ගමන් ඉන්නේ. ඔන්න යාළුවනේ ඉතින් ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා ගියා ලන්ච් එකට. ඉතින් කනකොට හැමෝමත් එකට යන්න ඕනේ. එතකොට ටීම් එකේ අන්තිම ළමයා බෙදාගෙන එනකොනුත් අපිට කන්න බෑ. හැමෝම ආවට පස්සේ තමයි කන්න ඕනේ. ඒක තමයි අපේ සහයෝගය කියලා කියන්නේ. ඉතින් අපි බෙදාගෙන ආවිලා වාඩිලා හිටියත් අන්තිම කෙනා එනකම් බලාගෙන ඉන්න වලට පේනවනේ. ඉතින් ඊට පස්සේ හැමෝම ආවට පස්සේ ඔය ඉතින් කන්න පටන් ගන්නවා. ඉතින් යාළුවෝ ඔයාලා දකින්න ඇතිනේ සර් කෙනෙක් ඇවිල්ලා මගේ බ්ලොග් එකට එබෙනවා. ඉතින් සර් ආව මොකද්ද පුතේ කරන්න කියලා. මම කිව්වා සර් මම YouTube බ්ලොග් එකක් තමයි කරන්න හදන්නේ. ඊට පස්සේ සර් කිව්වා සුපිරි කිව්වා මාව අයින් කරන්න එපා කිව්වා මාව දාන්න කිව්වා මාත් බලන්නම් කිව්වා. ඉතින් ඒ වගේ තමයි
ඇත්තමයි එතන හිටපු හැම ළමයෙක්ම මාර සපෝටිව් මට. ඒ කියන්නේ මට බ්ලොග් එක කරන්න මම කොහමද වීඩියෝ ෂොට් ගන්න ඕනේ කියලා හැමෝම මට මාර විදිහට උදව් කරා. ඒ බලන්න දැන් මේ ඔය සවිෂ් කියන මල්ලි මෙලුවේ මල්ලි කෙනෙක්. ඉතින් උතා මහත් එක්ක ගිය වෙලාවෙන් දැන් එකටම හිටියේ සහෝදරයා වගේ. ඉතින් එයා කිව්වා මට අයියේ මම ෂෝකේස් එක දැන් යන්නම්. ඔයා පිටිපස්සෙන් වීඩියෝ කරා කියලා. මම කොහොම හරි මල්ලි එහෙම කියලා. ඉතින් මම උදව් කරා. බ්ලොග් එක කරන්න. ඉතින් මේ මාර විදිහට හැමෝම සහෝදර වගේ. කියන්නේ සමහරක් යාළු ළමයි වීඩියෝ වලට එන්න කැමති නැහැ. සමහරක් අය මූණ පෙන්නන්න කැමති නැහැනේ. ඒ අතරින් එදා හිටිය හැම ළමයෙක්ම මාර සපෝටිව්. හැමෝම මාර විදිහට සහෝදරයෝ වගේ මට උදව් කරා. ඇත්තටම මාර හොඳයි. ඉතින් මේ යදී මටත් අර ආසාව වැඩි වුණා මේ බ්ලොග් එක කරන්න. මොකද හැමෝම සපෝටිව් නිසා. ඉතින් යාළුවනේ මේ අපි යන්නේ ෂෝකේස් උස්සද්දගෙන අපේ බෝඩිමට. ඒ කියන්නේ නවාතැනට. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දැන් නවාතැනට ඇතුළු වුණේ. ඉතින් මේක තමයි අපේ ඇකොමොඩේෂන් එක අද දවසේ. ඉතින් තට්ටු දෙකේ ඇඳවල තමයි තිබුණේ. ඉතින් අපි ඔය බලනවා හොඳ මැද මොකද්ද කියලා. ඉතින් සෙට් එකත් එක්ක ඇවිල්ලා හොඳ මැද තෝරගෙන මම නම් හිටියේ ළමයි උඩක. ඒ කියන්නේ ඇඳේ උඩ කෑල්ලක. ඔය ඔතන තියෙන්නේ. මම පෙන්නන්නම් ඊළඟට මම තෝරගත්ත ඇඳ. මම තෝරගත්ත ළමයි උඩම ඇඳක්. මොකද උඩ ඇඳ වලට කියන සෙට් හොඳයි කියලා වගේ හිතුණා. ඒ නිසා කොහොම හරි තඩිය වගේ දඟල උඩට නැගගෙන උඩට වෙලා නිදා ගත්තා. ඉතින් ඔන්න තියෙනවා මගේ බෙඩ් එක උඩට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම උඩට නැගලා මගේ බෙඩ් එක ඉදකටලා හිටියේ. ඉතින් ඔන්න බලන්න මගේ බෙඩ් එකට ඒ ඇකොමොඩේෂන් එකේ view එක පේන හැටි. ඉතින් ළමයි මෙහෙමයි. සාමාන්‍ය ඉතින් පරණයි තමයි. මෙට්ට ඉරිලා සමහරක් මෙට්ට හොඳයි සමහරක් මෙට්ට ඉරිලා. ඉතින් සමහර මෙට්ට පරණයි. ඉතින් එහෙම තමයි නේද? ඇනෙක්ස් එක ගන්න අනික ළමයිනේ. ඒ කියන්නේ කැම්පින් වලටම තියෙන ඉතින් සැප පහසු නම් හොයන්න බෑ. ඉතින් කැම්පින් ගියාට පස්සේ සමහර ගාන ඇඳගල කියලා මෙට්ටයක් කියලා දෙකක් ගන්න අවස්ථා තිබ්බා. සමහර කැම්පින්. ඉතින් මේක ටිකක් හොඳයි. ඉතින් ඔන්න හැමෝම දඩපිටියේ ඉන්නේ බෝඩිමට දැන් මේ තට්ටු දෙකේ ඇඳලා තමයි තියෙන්නේ. ඉතින් මම ඉන්නට තට්ටුවක හයියෙන් කතා කරන බෑ කට්ටියට පිටාවේ. ඉතින් අපි යන්න හදන්නේ ආයි අපේ ඊළඟ සෙෂන් එකට. ඉතින් අපි ඊළඟ සෙෂන් එකෙන් හම්බෙමු. එතන වල දෙකටම ඉන්න. ඉතින් මේ බෝඩියම ඉතින් මේ අත්දැකීම මරු. හරි ළමයි ඔන්න ඊට පස්සේ අපි සෙට් වුණා අපේ හවස ටී ටයිම් එකට. ඉතින් මාළු පාන එකකුයි තේ හිමි තමයි හම්බුනේ හවසට. ඉතින් මේ හැමෝත් එක්ක ඇවිල්ලා වාඩි වෙලා hina වෙවි තේ එක බොන ගම මාළු පන් කාලා ආතල් එක හිටියා. ඊට පස්සේ ඔන්න අපි පටන් ගන්නවා ඊළඟ සෙෂන් එකට. ඔන්න ළමයි ඊළඟට ඔය කරන්න හදන්නේ කට්ටිය එකතු වෙලා ගෲප් වලට බාර දුන්නා. කියන ගෲප් එකකින් ළමයි 5 10 වගේ ගත්ත එක එක වැඩවලට. ඉතින් මාව නම් සෙට් උනේ මම හිතන වෙන වැඩකට මට මතක නැහැ මොකටද කියලා. ඉතින් එක එක ඒවට සෙට් වුණා. ඉතින් මට ඕන වුණා මැලේ ගහන එකේ වීඩියෝ ටිකක් ගන්න මොළ ඉඳලා. ඉතින් මම එතනට එලා වීඩියෝ කරගෙන තමයි හිටියේ. ඉතින් මේ ඔන්න කට්ටිය කොටන් ගේනවා. ඉතින් මැලේ ගන්න පික්චර් එක හදන ගමන් තමයි දැන් ඉන්නේ. මේ මැලේ හදන විදිය වීඩියෝ එකක් අරගෙන ලයින් එකට ලස්සනට ගිනි ගන්න එකත් එදමු මාර ලයින් එකට. ඉතින් යාළුවනේ ඔන්න මැලේ වැඩේ නම් ඉවරයි. දැන් තියෙන්නේ පත්තු කරන්න විතරයි. ඊට පස්සේ දැන් ඉතින් මැලේ ඔක්කොම දර කෝටු ටික රෙඩි කරලා තියෙනවා. රෙඩි කරලා ඔය රෙද්දක් තියෙනවා පේනවද නේද? ඔන්න සුදු පාට. අන්න එකෙන් වහලා තියෙනවා
රෑ වෙනකම්. ඉතින් අපි ඊළඟ සෙෂන් එකට යමු. අපේ මේ වැඩේ පටන් ගන්නකම්. හැන්දි අරගෙන පොඩි සටන් විරාමයක් තමයි තියෙන්නේ. සටන් යුද්ධයක් තියෙන්නේ. ඉතින් මේ දැන් ගිනි මෙලේ කට් සෙට් එකක් හදන ගමන් ඉන්නේ. ඒ අතරතුර අපි සෙට් එක ආවා. ලෑස්ති වෙන්න. සවීෂ් බෙල්ල ගලව ගන්න යන ලයින් එකක් වලට පේනවා. බැහැපන් ඕක කඩන්න නැතුව පොඩි අයුන්ගේ. හරි ළමයි. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ අපේ රෑ ඉවෙන්ට් එකට. ඉතින් මේ දින වගේ අවුට්ෆිට් එක සුදු අත් දෙක ෂෝට් එකයි කළු කාලිසමයි ටයි එකයි ෂූස් දාලා අපි ලෑස්ති වෙනවා අපේ ඩිනර් එක ගන්න යන්න ස්පෙෂල් විදියට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහොමද රෑ ඩිනර් එක ගන්න කියලා. ඉතින් ඔන්න හැමෝම අපේ මෙහෙමයි බොයිස්ලට එකමඩේෂන් 3ක් තිබුණා. ඒ කියන්නේ කාමර 3ක්. ඒ කියන්නේ ඔය වගේ 3ක් තිබුණා. ඉතින් මම හිටියේ රෝ නම්බර් 1 එකේ. ආයි රෝ නම්බර් 2 රෝ නම්බර් 3 තිබුණා. ඔය වලට පේනවා ඉතින් ඉස්සරහෙන් මේ වගේම ඔය ළමයි වගේක් ඉස්සරහින් යන්නේ අන්න එහෙ තමයි යාලගේ එකමඩේෂන් තිබ්බේ. ඉතින් ගර්ල්ස්ලට එකමඩේෂන් 2යි බොයිස්ලට එකමඩේෂන් 3ක් තමයි තිබුණේ එදා දවසේ. හරි මේ ඉතින් අපි ලෑස්ති වෙලා දඩිබිඩියේ යනවා. මොකද අපි 3 දෙනෙක් විතර පරක් වෙලා තමයි යන්න ගත්තේ. ඉතින් අපි දඩිබිඩි ගාලා මේ යනවා අපේ සෙෂන් එකට. හරි යාළුවනේ ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ සෙෂන් එක පටන් ගන්න තැනට. ඉතින් ඔතනින් අපේ උපදෙස් ටිකක් දීලා ඔන්න ළමයි අපේ ඩිනර් සෙෂන් එක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම රෙඩ් වයින් එක අපේ චියර්ස් කරලා බොන්න ඕනේ. ඊට පස්සේ සුප් බෝල් එක. ඊට පස්සේ තමයි අපිට ඩිනර් එකට රයිස් නැත්තම් ඕන දෙයක් ඕඩර් කරලා කන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට එදා දෙන්න තිබු රයිස්. ඉතින් අපි ඉස්සෙල්ලා ඔන්න ඔහම රෙඩ් වයින් එක චියර්ස් කරලා බොන්න තමයි පටන් ගන්න. ඒකෙන් තමයි පටන් ගන්න අපේ ඩිනර් එක. ඉතින් මේ විදියට හරි අලුත් අත්දැකීම් ගොඩක් හම්බ වුණා. මාර හැපි. ඉතින් සතුටින් මාර හැපි. ඉතින් කියලා වැඩක් නැහැ. හරි සතුටින් කට්ටියත් එක්ක එකතු වෙලා කන්නේ. අර යාළුවෝ කනකම් මේ යාළුවෝ කන්නේ ඔක්කොම එකට ආවට පස්සේ තමයි කන්නේ. ඉතින් ඒ වගේ ෆිට් එකේ හිටිය හැමෝමත් එක්ක. විශේෂම දේ තමයි ගෑල් ළමයි පිළි ළමයි කියලා ભેදයක් නැහැ මේවල. ඉතින් ඔය විදියට ෂොට් 3ක් විතර ගන්න ඕනේ. ඒ අනුව ඉතින් මේ ෂොට් 3ම ඉතින් මම වීඩියෝ කරගත්තා ඉතින් ළමයි. ඉතින් යාළුවනේ ෆෝන් නම් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. හරිද? ෆෝන් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ෆෝන් ඒ කියන්නේ කිසිම ලෙක්චර් එකකදවත් ෆෝන් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. බට් මාව එයාලා මට chance එක දීලා තිබ්බා. මම බ්ලොග් එකක් කරන නිසා මට වීඩියෝ කැලේ ඕන තරම් ගන්න කියලා chance එක දුන්නා. ඉතින් දැන් ඕන්න අපි හැන්දි ගෑරුප්පු සටනකට තමයි යන්නේ. ඉතින් යාළුවනේ බොරු ඕනේ මම නම් කන්න ගෙදරදී අතින් කොහෙ ගියත් මම නම් කන්නේ අතින්. හැබැයි එදා මේ ඉවෙන්ට් එක ලස්සන කරන්න ඕන නිසා අපි ඉතින් හැන්දි ගෑරුප්පු වලින් කන්න උනා. ඉතින් හැමෝම හැන්දි ගෑරුප්පු වලින් කෑවා. කාලා ඊළඟට හැමෝමත් එක්ක දුවලා ආවා. ආයෙ ඇඳුම් චේන්ජ් කරගන්න රෑ ඉවෙන්ට් එකට යන්න. ඉතින් මේ ඊළඟ දිනේ රෑ ඉවෙන්ට් එකේ අපට තිබ්බේ ගිනිමැල ඉවෙන්ට් එක. ඉතින් ඊට කලින් හැමෝම වෙලා සුදු ඇඳුම් ගලවලා ආයි පීටි කිට් එකට බැස්සා අපේ ඊළඟ සෙෂන් එකට යන්න. ඉතින් ළමයි මේ වෙලාවෙත් අපි කරන්නේ රූම් එකට වෙලා සින්දු කියලා ආතල් එකේ මේ ඉන්න එක තමයි. ඉතින් ඔය පේනවනේ ඔයාලා හැමෝටම අපි හයියෙන් සින්දු කියනවා නටනවා පිස්සු තමයි කෙලිය මුණු දවස් දෙකේම. ඉතින් මේ ඊළඟට අපි යමු ගිනි මැල සම්දර්ශනයට. හරි ඉතින් ඔන්න යාළුවනේ ගිනි මැල සම්දර්ශනය පටන් ගන්න මේ විදිහට ඔයාලා පේනවාදී ඔන්න ඔහම ගින්දර ටිකක් එනවා අපේ මැලේ ගහන දැනට. ඔන්න දෙවනි ගිනි බෝලය ආවට පස්සේ තමයි මැලේ පටන් ගන්නෙ. ඉතින් ඒකත් පොඩි ටෙක්නික් එකක්. මට ඒ ටෙක්නික් එක හදන්නට වීඩියෝ කරගන්න බැරි. එතකොට අපි චේන්ජින් රූම් එකේ හිටියේ. අපි චේන්ජ් කරනකොට තමයි ඒක කරලා තිබුණේ. ඉතින් ඔන්න දැන් මල් වෙඩි දානවා. දැන් ඔන්න පටන් ගන්නවා. ඔන්න නිල වශයෙන් ওই වෙලාවේ දෙවෙනි ගිනි බෝලය ආවට පස්සේ තමයි මැලේ පටන් ගන්නෙ. ඉතින් නිල වශයෙන් දැන් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම ලස්සනට මල් වෙඩි ගිහින් දැන් apa
ලස්සනයි බං ඔය මේ ඊයස්සට ෆෝන් එක දාලා එම දෙලෙලකනේ තෝ ලස්සනයි. ඒවා ඔය දැන් ලක්කෙකින් ada apa sih? ඔන්න යාළුවනේ ඉතින් මම මේ ටිකේ නම් මේ සින්දු කෑ ලයින් කරනවා මොකද මම මේ වෙලාවේ ගිරි යටින් කෑ ගහලා සින්දුව කියනවා. ඉතින් මේ ආතල් එකනේ. ඉතින් ඒක අහන්න බෑ ඔයාලට. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට විනාඩි 5ක් විතර වගේ මගේ වොයිස් එක අහන්න නැති වෙන්නේ නැති මොකද මම ඒ වල වොයිස් දැම්මේ නැහැ මොකද ඔයාලට බලන්න ඕනේ වීඩියෝ එකේ ඉතින් යාළුවෝ සද්ද වැඩි ඇති කියන්නේ යාළුවන්ගේ සද්ද වැඩි ඇති සද්ද කියන්නේ කන්ටෙන්ට් කෑ ගහනවා සද්ද කියනවනේ ඉතින් ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින් ඒ කෑලි වලින් මම වොයිස් කරේ නැහැ මොකද ඒ අද්දකීම ඔයාලට බලන්න ඕන ලස්සනට එතකොට ලස්සනට බලන්න පුළුවන් නිසා නැචරලි විදිහට මම මේ හරියට වොයිස් කරේ නැහැ ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම අපේ දවස් ටික දෙන්න ගියේ හරිම ලස්සනට ඉතින් මේ අපේ දුෂියක් තමයි ලස්සනම ගන්නේ අපේ ටීම් එකේ ඇක්ටිව්ම ලීඩර් තමයි දුෂියක් ඉතින් මේ මට කිව්වා මෙහෙම කිව්වා හරිද මයිලි මම නටන එක දා කියලා නවත්තලා ආයි කිව්වා කොල්ලොන්ට එපා කියන දේ තමයි කරන්න කිව්වා මම ඒ දේ වට කියන්නේ නැහැ කිව්වා මම ඉතින් මම කොහොම කරත් මම යට කලින් කියලා තිබ්බේ දුෂියක් කියන්නේ අනිවාර්යෙන් ඔයා ජාත්‍යන්තරයට යනවා කියලා ඉතින් ළමයි ඔක්කොම සෙෂන් ඉවර වෙලා අපි 11 මාරට වගේ ආයි මේ එකමඩේෂන් වලට යවුවා මොකද ඊළඟ දවස් උදේ 5 වෙද්දී අපි නැගිටින්න ඕනේ 5 කිව්වට 4ට නැගිටින්න ඕනේ ඉතින් ළමයි අපි ඔක්කොම වැඩ ඉවරලා නටලා මහන්සි වෙලා ඉතින් ඉවර වෙලා හැමෝම රූම්ස් වලට ගියා ඇවිල්ලා ඉතින් කොල්ලෝ අපි නිදා ගන්නවද නෑ එළි වෙනකම්ම යුද්ධේ ඉතින් අපි පැක් එකක් ගෙන්න ගත්ත සර්ෆින්ට් කියලා පැක් එකක් ගෙන්නගෙන අපි මේ දැන් ඕමි බලන ගමන් තමයි ඉන්නේ මේමයි ඉතින් මේක සෝදුවක් විදියට මේ අපි මේ කරන්නේ අපි මේක සෙල්ලමක් විදියට කරන්නේ ඉතින් මේ පැක් හැම දෙයකම ඉතින් දෙපැත්තක් තියෙනවනේ නේ ඉතින් අපි මේක ආතල් එකට විනෝදෙට තමයි කරන්නේ හරිද ඉතින් හැමෝමත් එක්ක ඕමි අතක් බලන ගමන් තමයි මේ දැන් ඉන්නේ ඉතින් ඕමි බලන අය ඉන්නවනම් ඕමි ලවර්ස්ලා ඉන්නවනම් ඕමි ප්ලේයර්ස්ලා ඉන්නවනම් මට පාලින් කමෙන්ට් එකක් දාන්න අපි ඕමි ගහනයි කියලා ඒ මට ඔක පෙන්නන්න ඔක දෙන්න මට ආයෝ ඔලදියන් ගන්න උත්සාහ වෙන්න ඕන ඒ බැරි විදියට ආන්නේ පොඩයි ආන්නේ දැම්ම මම ඉතරට ඔබ දුන්නේ මේ දැම්මේ අලි කියන්නේ
ඉතින් යාළුවනේ ඔය විදියට සින්දු කියවා ඔබේ නැතුවා ගන්න ඕනේ ආතල් කෝටියක්ම ගත්ත කොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් ආතල් කෝටියක්ම අරගෙන හරි ලස්සනට හැමමත් එක්ක ඉතින් යාළුවනේ මගේ බ්ලොග් එක අද මෙතනින් ඉවර වෙනවා මේක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම හදවතින්ම ආදරේ thank you මගේ වීඩියෝ එක බැලුවට ඉතින් ආයි දවස් එකකින් අපි හමු වෙමු